හරි. අපි එහෙනම් ඊළඟ ගාන කරමු. ඊළඟ ගාන සාධක හොයන්න කියලා කියලා තියෙන්නේ. තුන්වෙනි ගාන. එතකොට සාධක හොයන්න දැන් ඔය සාධක හොයන්න කියන එක වර්ග තුනකට අහනවා. දැන් සාධක හොයන්න කියලා එන එක සාමාන්‍යයෙන් එන්නේ වර්ග සමීකරණයක්නේ. වර්ගජ සමීකරණයක් එන්නේ. එතකොට මම ඒකට නිකන් එකක් ලියන්නම්කෝ සාධාරණව මේක ගැන හිතන්න එපා ලොකුවට. මේක නිකන් සාධාරණවයි මම ලියන්නේ. මොකද අපිට එක එක විදිහේ වර්ග සමීකරණ එන්න පුළුවන්නේ. ඔන්න ඔහොම. ax වර්ගය ධන bx ධන c සමානයි 0යි කියලා ගමුකෝ සාධාරණව. x වර්ගයේ පදයක් තියෙනවා, x ගේ පදයක් තියෙනවා, නියත පදයක් තියෙනවා. හරි. එතකොට මේ ගණන් ಜಾති දෙකක් තුනක් එන්න පුළුවන්. එක જાතියක් තමයි මෙන්න මේ x1යි x වර්ගයයි x පදයයි එන එක. හරි. අනිත් එක තමයි මෙන්න මේ වර්ග පදෙයි මෙන්න මේ නියත පදයකුයි ඇවිල්ලා එන ගාණක් එන්න පුළුවන්. අනිත් විදිහ තමයි මේ මම ලියලා තියෙනවා වගේ මේ තුනම ඇවිල්ලා එන්න පුළුවන් ගාණක් සාධක වෙන් කරන්න කියලා. හරිද? දැන් මේ ගානේදී අපිට තියෙන්නේ 9x වල වර්ගය ඍණ 4 කියන එකනේ. 9x වල වර්ගය ඍණ 4. එතකොට මෙතන තියෙන්නේ මම අර මුලින්ම කියපු විදිහ. ඒ කියන්නේ වර්ග x වර්ගයේ පදෙයි නියත පදයකුයි තමයි තියෙන්නේ. මේ වගේ ගාණක් සාමාන්‍යයෙන් එකම විදිහකට තමයි හදන්න ඕනේ. අපි මේකෙදි දැනගන්න ඕනේ පූර්ණ වර්ග කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ පූර්ණ වර්ග විදිහට ලියා ගන්න පුළුවන් නම් හරි. අපි දන්නවා පූර්ණ වර්ගයක් කියලා කියන්නේ මොකද්ද? පූර්ණ සංඛ්‍යාවක් වර්ග කරපුවාම එන එකක්. හරිද? දැන් එක වර්ග කරපුවාම 1යි. දෙක වර්ග කරපුවාම 4යි. තුන වර්ග කරපුවාම 9යි. හතර වර්ග කරපුවාම 16යි. ඔන්න ඔය જાති ඉලක්කම් තමයි එන්නේ මේ වගේ ගණන් වලට. දැන් මේ බලන්නකො මේ 9 ඇවිල්ලා තියෙනවා. මෙතන 4 ඇවිල්ලා තියෙනවා. හරිද? අපි මුලින්ම මේ වගේ එකකදී කරන්නේ මේවා මේ මොකේ වර්ගෙද කියන එක ලියා ගන්නවා. දැන් 1 කියන්නේ 1 වර්ගය. 2 කියන්නේ 4 කියන්නේ 2 වර්ගය. 9 කියන්නේ 3 වර්ගය. එහෙමනේ. එතකොට අපි ලියා ගන්නවා එහෙම. මේ 9 අපි 3 වර්ගයක් කියලා ලියා ගන්නවා. 3 වර්ගය x වර්ගය. මේක ලියා ගන්නවා 2 වර්ගය කියලා. හරිද? දැන් අපි දන්නවනේ මෙන්න මෙහෙම a වර්ගය b වර්ගය කියලා තිබ්බොත්. හරිද? a වර්ගය b වර්ගය කියලා මෙහෙම ಗುಣ කරලා තිබ්බොත් අපිට පුළුවන් මේ දෙක ಗುಣ කරලා ඔය වර්ගය එළියට දාන්න. හරිද? වර්ගය එළියට දාන්න පුළුවන්. අන්න ඒ වැඩේ මෙන්න මෙතන කරන්න පුළුවන්. අපිට මේ 3 වර්ග x වර්ගනේ. ඒකින්ද අපිට මේකට ලියන්න පුළුවන් 3x වල සම්පූර්ණ වර්ගය කියලා. මේක 2 වර්ගය. දැන් මේ තියෙන්නේ වර්ග දෙකක අන්තරයක්. එතකොට අපි වර්ග දෙකක අන්තරයක් කොහොමද සුළු කරන්න ඕනේ? මෙයා අඩු කිරීම මෙයා එකතු කිරීම මෙයා. 3x ඍණ 2 වරහණක් 3x ධන 2. ඔච්චරයි තියෙන්නේ. මේ පියවරට එනකන් තමයි ගාන හදන්න ඕනේ. මේකට තමයි අපි කියන්නේ සාධක දෙකක් සාධක වලට වෙන් කරනවා කියලා කියන්නේ ඕකට තමයි. හරිද? එතකොට මේකෙදි මොකද්ද අපි මුලින්ම කරේ? පූර්ණ වර්ග ටික ඒ අදාළ වර්ග සංඛ්‍යාව විදිහට ලියාගත්තා. හරිද? ඊට පස්සේ මෙතන නම් මේ වරහන අපි වරහනක් දාලා වර්ගය එළියට ගත්තා. ওই වර්ගය එළියට ගන්න ඒ වැඩේ කරන්න පුළුවන් අපිට එක්ක ಗುಣ වෙලා තියෙනවා නම් නැත්නම් බෙදලා තියෙනවා නම් විතරයි ඈ. දැන් a වර්ගය b වර්ගය සමානයි ab වර්ගය කියලා ලියන්න පුළුවන්. හරිද? හැබැයි අපිට මෙහෙම ලියන්න බෑ. a වර්ගය එකතු කිරීම b වර්ගයට අපිට ලියන්න බෑ a ධන b එකතු කිරීම. ඔහොම ලියන්න බෑ. හරිද? එකතු කිරීමක් තියෙනකොට කරන්න බෑ. ඕක අසමානයි කියලා අපි කියන්නේ. සමාන ලකුණ කපලා නම් අසමානයි. මෙහෙම කරන්න පුළුවන්. මේක අවුලක් නෑ. හරි? ಗುಣ කරලා තියෙනවා නම් නැත්නම් බෙදලා තියෙනවා නම් ඒ බලය එළියට ගන්න පුළුවන්. එකතු කරලා තියෙනවා නම් නැත්නම් අඩු කරලා තියෙනවා නම් එහෙම කරන්න බෑ. හරි? එතකොට මෙහෙම තමයි ඒ ගාන හදන්නේ. 3x ඍණ 2 වැඩි කිරීම 3x ධන 2 කියන එක තමයි උත්තරේ.